අද පුංචි ගමක ලස්සන පොඩි ගෑනු දරුවෙක් හිටියා. මෙයාගේ නම සමනලී. මෙයාගේ අම්මා ටික දවසක ඉඳන් ලෙඩ වෙලා හිටියේ. කරන්න පුළුවන් හැම වෙදකමක්ම මේ සමනලීගේ තාත්තා කළා. ටික දවසක් මෙහෙම යනකොට සමනලීගේ අම්මා නැති වුණා. අම්මා නැති පාළුවට දුකට සමනලී ඇඬු කඳුලින්මයි දවස කිව්වේ. මේක නිසාම සමනලීගේ තාත්තා නැවත විවාහයක් කරගත්තා. ඔන්න පුතේ මම ඔයාට ආයෙම අම්මා කෙනෙක් ගෙනාවා. මේ අම්මත් ඔයාට ගොඩාක් ආදරෙයි. ඒක නිසා ඔයත් අම්මට කීකරුව ආදරෙන් ඉන්න ඕනි හොඳද? හරි තාත්තේ. මම අම්මට ආදරෙන් කීකරුව ඉන්නම්කෝ. මෙහෙම පොරොන්දු වෙලා තුන්දෙනාම සතුටින් කල් ගෙව්වා. ටික දවසක් යනකොට අම්මට මේ පුංචි සමනලීව කරදරයක් විදියට පෙනුණා. කරන කියන හැම දෙයක්ම වැරදි විදියට පේන්න ගත්තා. ගෙදර තාත්තා නැති වෙලාවක් බලලා මේ අම්මා සමනලී සමග නගරයට ගියා. සමනලී, ඔයා මෙතනම ඉන්න. මම නගරේ ඇවිදලා ගෙදරට අවශ්‍ය බඩු අරගෙන ඉක්මනටම එන්නම්. පයින් ඇවිත් ඔයාට මහන්සි ඇතිනේ. හා අම්මේ මම මෙතනම ඉන්නම්. මෙහෙම කියලා අර නපුරු කුඩම්මා සමනලීව නගරේ අතරමං කරලා ගෙදර ගියා. අම්මා එනවද කියලා ඇස් රිදෙනකම් පුංචි සමනලී බලන් හිටියා. අඳුර වැටිගෙන එන නිසා නගරය ටික ටික පාළු වෙන්න ගත්තා. බයට සහ බඩගින්නට පුංචි සමනලීට හොඳටම ඇඬුණා. අඬ පාර දිගේ තනියම යද්දී කරුණාවන්ත කාන්තාවකට මේ පුංචි සමනලීව මුණ ගැහුණා. ඒ පුතේ ඔයා අඬන්නේ? මොකද මේ තනියම යන්නේ? කාත් එක්කද ඔයා ආවේ? සමනලී සියලුම විස්තර කාන්තාවට පැවසුවා. සිදුවූ තේරුම්ගත් කාන්තාව සමනලීව ඇයගේ නිවසට රැගෙන ගියා. බඩගින්නේ හිටිය සමනලීට යහමින් කෑම ලැබුණා. සමනලී කෑම කන අතරතුර කාන්තාව තම සැමියාට සියලුම විස්තර පැවසුවා. ඔවුන්ටද දරුවන් නොසිටි නිසා සමනලීව තමන්ගේම දරුවෙක් ලෙස හදා වඩා ගැනීමට තීරණය කළා. පුතේ ඔයා කැමතිද අපි එක්ක හැමදාම මේ ගෙදර ජීවත් වෙන්න? සමනලීට ඇයගේ කුඩම්මාගේ අකාරුණික බව සහ තාත්තාගේ නොසැලකිල්ල මතක් වුණා. අන්තිමේදී සමනලී තීරණය කළා ඔවුන් සමග ජීවත් වෙන්න. එදා ඉඳන් මේ පුංචි සමනලී අලුත් අම්මයි තාත්තයි එක්ක හරිම සතුටින් ජීවත් වුණා.